මුළු ලෝකෙම ඉන්න ශීරපාය සතුන් දහස් ගණනක් අතරින් මේ විශේෂ ලක්ෂණය තියෙන්නේ මිනිස් කාන්තාවන්ට විතරයි කියලා ඔයත් දැනගෙන හිටියද. මිනිසුන් හැර අනික් සියලුම ශීරපාය සතුන්ගේ පියවරු දෘශ්‍යමාන වෙන්නේ පැටවුන්ට කිරිදෙන කාලයේදී විතරයි. පැටවුන් ලොකු වුණාම ඒ පියවරු නැවත නොපෙනී යනවා. හැබැයි මිනිස් කාන්තාවගේ පියවරු වැඩිවියට පත් වුණාම වර්ධනය වෙලා ජීවිත කාලය පුරාම ස්ථිරව පවතිනවා. මේකට හේතුව මොකක් වෙන්නේ නැද්ද? විද්‍යාඥයන් මේ සඳහා විවිධ මත පළ කරලා තියෙනවා. ඉන් වඩා ජනප්‍රිය මතයට අනුව මේකට හේතුව අපගේ පරිණාමය. බොහෝ පිරිමි සතුන් ගැහැණු සතුන්ට ආකර්ෂණය වෙන්නේ ගැහැණු සතුන්ගේ පිටුපස ප්‍රදේශය දැකීමෙන්. නමුත් මිනිසා දෙපයින් ඇවිදීමට හුරුවීමත් එක්ක සතුන්ගේ වගේ පිටුපස ප්‍රදේශය හරහා ලැබෙන ආකර්ෂණය මිනිසුන් අතර යම් තාක් දුරකට අවහිරව. ඒ වෙනුවට මුහුණට මුහුණ බලා සිටින විට පිරිමි සහ ගැහැණු අතර ආකර්ෂණය පවත්වා ගන්න මේ ස්ථිර පියවරු පරිණාමය වුණු බව තමයි විද්‍යාඥයන්ගේ මතය. මේක 100% තහවුරු කරපු මතයක් නොවුණත් වර්තමානයේදී කාන්තාවන් තමන්ගේ එම ප්‍රදේශ අලංකාර තබා ගන්න කැමැත්තක් දක්වනවා වගේ පිරිමින් ඒවාට ආකර්ෂණය වීමත් හොඳින් බලා ගන්න පුළුවන්.